මේක හරිම ලේසියෙන් හදන්න පුළුවන් රසම රස කෑමක්. ලේසියෙන් හැදුවට මේක කනකොට රස නම් ඉතින් ආයේ කියලා වැඩක් නෑ. මාරම රසයි මේක. එන්න අපි හදමු එහෙනම්. ඔයාලා මුලින්ම මේකට මෙන්න මේ විදිහට චොක්ලට් බිස්කට් ටිකක් ගන්න ඕන. මේක බිස්කට් වලින් හැමෝම හදන විදිහක් නෙවෙයි. වෙනස්ම විදියක්. හරිද? මට නම් ඉතින් දැනට රසම මැලිබන් චොක්ලට් එක තමයි. ඔයාලටත් එහෙමද? නැත්නම් වෙන එකක් තියෙනවා නම් කියන්නකෝ. හරි. දැන් අපි මේ චොක්ලට් බිස්කට් එකකින් ක්‍රීම් ටික වෙන් කරගන්න ඕන. ක්‍රීම් ටික වෙනම එකකටයි බිස්කට් ටික වෙනම එකකටයි දාගන්න ඕන. ඊළඟට අපි වෙන් කරගත්ත බිස්කට් ටික ග්‍රයින්ඩ් කරගන්න ඕන. ග්‍රයින්ඩ් එකට දාලා හොඳට ග්‍රයින්ඩ් කරගන්න. මේ බලන්න මෙන්න මේ විදියට හොඳට කුඩු වෙන්න ඕන. ඒ ටික අපි පැත්තකින් අරන් තියමු. දැන් අපි මේ වගේ භාජනයක් අරන් ඒකට උණු වතුර ටිකක් දාගන්න ඕන. උණු වතුර එකෙන් මේ වගේ පොඩි එකක් තියලා ඒකට ඩාර්ක් චොක්ලට් කෑලි දෙකකුයි මිල්ක් චොක්ලට් කෑලි දෙකකුයි දාගන්න. දැන් අපි හදන්නේ මේ ටික දිය කරගන්න. මේකට කියන්නේ ඩබල් බොයිල් කරනවා කියලා. ඔයාලට කුකින් චොක්ලට් හොයාගන්න අමාරු නම් සාමාන්‍ය චොක්ලට් අරන් මෙහෙම දිය කරගත්තත් කමක් නැහැ. මේ බලන්න මෙන්න මේ වගේ හොඳට දිය කරගන්න. හරි. දැන් අපිට බිස්කට් වලින් වෙන් කරගත්ත ක්‍රීම් ටික අමතක කරන්න බෑනේ. ඒවත් ළඟට ගමු. ඔන්න ඒ ටිකට කිරි ටිකක් දාලා දිය කරගන්න තමයි අපි මේ යන්නේ. මේ බලන්න ඒකත් මෙන්න මේ වගේ හොඳට දිය කරගන්න ඕන. දැන් තමයි අපේ වැඩේ පටන් ගන්නෙ. මේ වගේ කප් එකක් අරන් ඒකට මුලින්ම අපි කුඩු කරගත්ත බිස්කට් දාගන්න ඕන. මෙතනදී අපි දාන්නේ අපි කුඩු කරගත්ත බිස්කට් වලින් භාගයක් විතරයි. මේ බලන්න මෙන්න මේ වගේ දාගන්න. ඊට පස්සේ ඒ ටික ටිකක් මෙහෙම තද කරගන්න. ඔන්න දැන් ඒක හරි. ඔයාලට මේක ටිකක් සොෆ්ට් ගතියට හදාගන්න ඕන නම් මේ වෙලාවේදී මේ බිස්කට් ටික පිඟෙන්න චොක්ලට් මිල්ක් ටිකක් දාගත්තත් කමක් නැහැ. මම මේක කන්න ආස බිස්කට් රසට නිසා මම මේකට එහෙම දාගත්තේ නැහැ. දැන් අපි මේකට උඩින් දිය කරගත්ත බිස්කට් ක්‍රීම් ටික දාගන්න ඕන. මේ බලන්න මෙන්න මේ වගේ. මම මේක බිස්කට් රසට කන්න කැමති නිසා මේක සෙට් වෙන්න විනාඩි 30ක් වගේ ෆ්‍රිජ් එකේ තියෙනවා. එහෙම වුණාම බිස්කට් කුඩු පෙඟෙන්නේ නැහැ. ඔන්න දැන් විනාඩි 30කට පස්සේ මේක ගානට සෙට් වෙලා තියෙන්නේ. දැන් අපි මේකට උඩින් ඉතිරි බිස්කට් කුඩු ටික දාගන්න ඕන. ඒ ටික මෙහෙම ටිකක් සෙට් කරගන්න. මේ වෙලාවේදී ඔයාලට ඕන නම් මේකට චොක්ලට් මිල්ක් ටිකක් දාගන්නත් පුළුවන්. ඔන්න දැන් තමයි අපි මේකට අපි ඩබල් බොයිල් කරගත්ත චොක්ලට් ටික දාගන්නේ. කොහොමද ඉතින් මේක සෙට් වෙලා එනකොට? අපි මේක රස වෙන්නයි ලස්සන වෙන්නයි තව උඩින් චොක්ලට් චිප්ස් ටිකුත් දාගමු. හරි. ඔන්න දැනුත් මම මේක සෙට් වෙන්න ෆ්‍රිජ් එකේ විනාඩි 20ක් තියනවා. ඔයාලා මෙල්ට් එකට කනවා නම් මේක ආයේ ෆ්‍රිජ් එකේ තියන්න ඕනේ. ඔන්න දැන් අපේ රසම රස ඩෙසර්ට් එක හරි. තවත් ඉතින් ඉවසන් ඉන්නේ කොහොමද මෙයා? මේක මාරම රසයි. ඒක ඉතින් කියලා වැඩක් නැහැ. ඔයාලත් හදලා රස කියන්නකෝ. එහෙනම් ගිහින් එන්න.